ආයිබෝන් අද අන්දරේ ස්ලයිඩ් එකත් එක්ක යන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගරයට ආසන්නයේ තියෙන 12 භාගයේ කඳුපන්තියේ කබරගල කන්දට තමයි. දැන් අද මේ වෙලාව 4ට වගේ ක්ලයිමේට් එකත් හොඳට තියෙනවා මේ වෙද්දී. අපි බලමු ඉස්සරහට ගිහලා මොනවද වෙන්නේ කියලා. දැන් අපි මේ 12 භාගයේ පැත්තට තමයි යන්නේ ගම්පොළ පැත්තට ඉඳලා. මාරම ලස්සන view එකක් තියෙන්නේ. මේක කියලා වැඩක් නෑ. ඔයගොල්ලෝ දෙන්න ඕනේ මේ බලන්න. අද අපි වාහනේ යන්නේ. අපි බලමු ඉස්සරහට ගිහලා මේ වාහනේට යන්න පුළුවන්ද? පාරේ තත්ත්වය කොහමද? මේ ඔක්කොම බලන්න පුළුවන්. ඔයගොල්ලොත් එන්න කබරගල කැම්පින් එකක් යන්න. අපි ආවේ ගම්පොළ පැත්තට. මෙතනින් මෙහෙට ගියොත් වැටෙන්නේ 12 භාගයට. ඒ ගම්පොළ පැත්තේ දැන් එද්දී වම් අත පැත්තේ තියෙනවා මෙන්න මේ කෝවිල. කෝවිල ගාවින් උඩට පාර. මේ පාරේ තමයි කබරගලට යන්න ඕනේ. ගොඩක් ජනප්‍රිය දැනක්. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් බෝඩ් එකක් තියෙනවා. දැන් අපි 12 භාගයේ පාරෙන් ඇවිල්ලා කබරගල කැම්පින් එක යන්න පැතුම් මල්ලිලා ගෙදරට ඇවිල්ලා වාහනේ දැම්මා. අර අපිට චූටියට පේන වාහනේ කාර් එක මේක එන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ක්ලයිමේට් එක හිතුවට වඩා හොඳයි. නම් පොඩි වෙයි බින්දු දෙක වැටෙනවා. පොඩි වෙයි කලුවක් තියෙනවා. අපි දැන් බඩු ටික ඔක්කොම ගත්තා. දැන් කට්ටියම ඔය බඩු ටික ඉන්නගෙන උඩට යනවා. බලමු කොච්චර වෙලාවක් යනවද? පාර කොහමද තියෙන්නේ? ඉස්සරහට බලමු. මට කලින් කියන්න බැරුව ගියා කබරගල කන්ද මීටර් 1506ක් උසයි. එහෙනම් දුෂ්කර මාර්ගයක් තියෙන්නේ. කැලේවක් නැත්තේ. දැන් අපිට පැය දෙකක විතර හයික් එකක් තියෙනවා. ඔන්න තියෙන ආපු පාර. අපිට පේන්නේ ඔය කබරගල ෆස්ට් බීච් එක. ඔය කට්ටියගේ hina සද්දයක් අපිට ඇහෙනවා දැන්. දැන් මාන කැලේ මෙතනින් ඉවරයි. පොඩි පොඩි මාන බඳුරු ටිකක් තියෙනවා. කට්ටියට ගොඩක් මහන්සි. දැන් අපි සෑහෙන දුරක් ආවා. කට්ටිය ගිමන් හරිනා. පුදුම ලස්සන view එකක් තියෙන මෙතෙන්ට. කියන්න වචන නැහැ. අපිට තව ටිකයි උඩට යන්න තියෙන්නේ. අපි බලමු. මේ පේන්නේ අම්බුලුවාව. මම හිතනවා හරියට පේන්නේ කියලා. අපි දැන් මේ ෆස්ට් බීච් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ. මේක තමයි කබරගල අයිකනික්ම තැන. ඒ කියන්නේ තව චුට්ටක් මම පෙන්නන්නම්. දැන් මේ ෆයිනස්
කැලේ ඇතුලේ තමා දැන් ඉන්නේ. පාරාරිම දුෂ්කරයි. අපිට මෙතෙන්ට එන්න පැයක් විතර ගියා. මෙතන දැන් උඩම පීච් එකට යන්න තව පැයක් විතර යනවා. අපි අද මෙතන කැම්ප් එක ගහන්න තමයි බැලුවේ. දැන් වෙලාව හවස 6යි. තාම අඳුර වැටලා නැහැ. දැන් මේ ඉන්නේ කබරගල ෆස්ට් පීච් එකේ. දැන් අපි මේ කබරගල කැම්පින් ගහලා ඉවරයි ටෙන්ට් එක. ෆස්ට් ටෙන්ට් එක. Good morning. මේක නම් බලන්න ඕනේ දර්ශනයක්. අපි බලමු කොහොමද view එක කියලා මෙතෙන්ට පේන්නේ. වෙලාව උදේ 6යි. කොහොමද එළිය? ඊරෑ සාමාන් පොඩි වැස්සක් ගියා. දැන් අපි ආයේ බීච් එක පැත්තට යනවා. පාරලිස්සනවා. ඔයගොල්ලෝ කැම්ප් කරනවා නම් වැස්ස කාලයකට ආවොත් පල්ලෙහැ තොරගන්න. මොකද ඊයේ කොච්චර උලන් තිබ්බත් අපිට කිසි ප්‍රශ්නයක් ආවේ නැහැ. වැස්සත් සාමාන්‍ය ටිකක් ආවේ. ගොඩක් ඔයගොල්ලෝ එද්දි මැනුවල් ඩබල් ලේයර් වෝටර් ප්‍රූෆ් ටෙන්ට් එකක් ගේන්න. ඒක තමයි හොඳම දේ. Ini sama picik. Kabaragala. පුදුම ලස්සනක් තියෙන්නේ. ඔයගොල්ලෝ දෙන්න. හැබැයි ගියේ නැහැ හැමදේම අරගෙන යන්න.